ශිව බුදුහාඳුරන්ගේ කාලේ බොහොම සිල්වත් ස්වාමීන් වහන්සේ නමකට බොරුවට කාන්තාවක් පාවලා දීලා විහිළු තහළු කරා. ඒකේ විපාකයක් හැටියට ඊළඟට පැවිදි වෙච්ච ආත්මේ රහත් වෙනකම්ම අනිත් අයට පේනවා නිකන් ඡායාවක් වගේ යන තැන යාගේ පස්සෙන් කාන්තාවක් යනවා. ඉතින් මිනිස්සු මොකද කරන්නේ? කතා ගොතනවා. හැම වෙලේම නිନ୍ଦා අපහාස විඳින යන තැන කතා. මේක කර්ම විපාකයක්. රහත් වෙච්ච දවසේ තමයි කියන මේක නැති වෙලා ගියේ. එතකොට අපිට පේනවා මේ වගේ තමන් කරන කියන දේවල් වල විපාක තමන්ගේ පස්සෙන් එනවා. දැන් ඔය වගේ බුදුරජාණන් වහන්සේ කාලේ හිටිය අර කන්දක් උඩට වෙලා තනි කකුලෙන් හිටගෙන අවුරුදු 55ක් තිස්සේ තනි කකුලෙන් හිටගෙන ඉන්නවා. ඒ කකුල රිදෙනකොට උස්සන අනිත් කකුලට මාරු වෙනවා. ගහකට මේ ලණුවක් වගේ දාලා කකුලක් තියාගෙන ඇඳුම් නැතුව රැට තනි කකුලෙන් පැනගෙන ගිහිල්ලා වියලි අසූචි කනවා. ජම්බු කාජීවක. දවල් තිස්සේ හුලම් බොනවා කියනවා. නිකන් ලොකු අර හුලඟක් එකපාරට කට ඇරලා ඉවරලා හුලන් ටිකක් උගුරට අරගෙන ගුඩුස් ගාලා ගිලිනවා. ඒක තමයි දවල්ට හුලං ගිලිනවා. රෑ තිස්සේ තනි කකුලෙන් පැන ගිහලා වියලි අසූචි කනවා. අවුරුදු 55ක්. එක අවුරුද්දක් දෙකක් නෙමෙයි. මෙයා හිතනවා මේක තමයි විමුක්ති ලබන්න තියෙන ක්‍රමය. දැන් ඔබට හිතෙන්න පුළුවන් ඔහොම මිනිස්සු ඉන්නවද කියලා. ඔබ අද ඉන්දියාවට ගිහලා බලන්න කොච්චර අදත් ওই වගේ මිනිස්සු ඉන්නවා. අදත් ඉන්නවා, සමහරු ඉන්නවා. අපිට හම්බෙලා තියෙනවා ඉන්දියාවේදී අවුරුදු 20 25 නාලනේ. මුළු මූණේ සම්පූර්ණ මූණක් හොදන්නේ. අතපය පිරිමදින්නේ නැහැ. නියපොතු ඇවිලා කොණ්ඩේ රැලි ගැහිලා ඒවා අර මස්දලු වැඩිලා. සමහරුන්ගේ මූණේ තට්ටු පිටින් තියෙන අඟලක් විතර තට්ටුවක් තියෙන දූවිලි තට්ටුවක්. කොහොම ඇහැ අරිනවද කියලා හිතන්න බෑ. ඇහි පිල්ලන් වල සම්පූර්ණයෙන් දූවිලි පිරීලා. ඉතින් ඒ අය තාපසවරු කියලා හිතාගෙන ඒක විමුක්තියට මාර්ගයක් කියලා හිතාගෙන ඒ අය ජීවත් වෙනවා. බුදුම ගඳක් ළඟින් යනකොට. ඉතින් ඉන්නවා ඒ වගේ. එක පුද්ගලෙක් මන් දැක්ක පහුගිය දවස්වල අන්තර්ජාලේ තියෙන ඔහු දැන් මේ වෙනකොට අවුරුදු 60 ගාණක්. ඒ අවුරුදු ගණනාවම ඔහු පුංචි කාලෙන් පස්සේ අවුරුදු 20 වගේ තමයි ඔහු ඒ ජීවිතේ පටන් අරගෙන මේ වෙනකන් නාලා නැහැ. මූණ කට හොදලා නැහැ. ඇඟපත සුද්ධ කරලා නැහැ. එතකොට මේ වගේ පුදුම මේවා කර්ම විපාකය. පෙර සසරේ නින්දා අපහාස කරලා අනුන්ට ගරහලා සිල්වතුන්ට ගරහලා ඊවැ විපාක මිලවත් ගෙවන පුද්ගලයෝ ඇස්පනා පිට ඉන්නවා. එතකොට ඒ වගේ අපි කෙනෙකුට නංවනං කියලා සතෙක් හරි පාවලා දීලා එක සත්තුන්ගේ නං කියලා බනිනවා නම් නින්දා කරනවා නම් කතා ගොතනවා නම් උසුළු විසුළු කරනවා නම් ඒවැ විපාක තමන් කරයිනවා. අපිට පේනවා සමාජයේ මිනිස්සු ඒ දුර්වලතා ඇතු උපදිනවා. සමහරු ඇවිදිනකොට යම් තමන්ගේ විකෘතිතා තියෙන්න පුළුවන්. කතා බහ කරනකොට ගොත ගැහෙන ස්වභාවයන් විකෘතිතා ගොළු වෙන ස්වභාවයන් තියෙන්න පුළුවන්. ඊළඟට සමහරු තව කෙනෙකුට විහිළු තහළු වෙන විදිහට තමන්ගේ වචන හැසිරවීම් සමහරවිට ඇඟපතේ ස්වභාවයන් මූණේ විරූපිතා ශරීර විරූපිතා ඔය සියල්ල ඔබ හිතන්න මේවා පෙර සංසාරේ කරපු කර්මයන්ගේ විපාකමයි අපි පස්සේ එන්නේ. අපි හැම වෙලාවෙම හිතන්න ඕනේ යංකම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාද. යම් කර්මයක් කරොත් යහපත් ඒකේ යහපත් විපාකي අපි සසර අරගෙන යනවා. අපි යම් අයහපත් දෙයක් කරොත් ඒ අයහපත් විපාක අරගෙන යනවා. මේ ජීවිතේ අපි මේ කරන්නේ පෙර කරපු කර්ම ගෙවන එකක් කරන්නේ. දැන් ඔබ වේවා මම වේවා මේ බණහන අය වේවා හැමෝම මේ පෙර කර්ම ගෙවනවා. දැන් බුදුරජාණන් වහන්සේ ඉපදීමම දේශනාවේ පෙන්නනවා පුරාණ මිදම් භික්ඛවේ කම්මං. මහණෙනි උපත කියලා කියන්නේ පැරණි කර්මයක විපාකයක්. එතකොට අපි මේ පෙර කර්ම ගෙවන්නේ මේ. ඒවා ගෙවන ගමන් අලුත් කර්ම රැස් කරනවා තව. ඒ නිසා හැම වෙලාවෙම පෙර කර්ම කියන ඒවා ගෙවන ගමන් අලුතෙන් අකුසල කර්ම රැස් කරන්නේ නැතුව කුසල් කර්ම රැස් කරගෙන ඒකනේ බුදුරු පහළ වෙලා පෙන්ලා දෙන සබ්බ පාපස්සා කරන සියලු පාපි අකුසල් වලින් වළකින්න කුසලස්ස උපසම්පදා කුසල කර්ම රැස් කරගන්න සචිත්ත පරියෝදපන තමන්ගේ හිත දමනය කරගන්න මේ නිවන් මාර්ගය ගමන් කරගෙන සසරෙන් මිදෙන මාර්ගයකට යොමු වෙන්න. අන්න ඒ විදිහට ගමන් කරගත්තොත් අපිට මේ භයානක සංසාර ගමනින් මිදෙන පැත්තකට ජීවිතේ යොමු කරගන්න පුළුවන්කම තියෙනවා.